හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයගලන්ට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් අද අරන් ආවේ ඔයගලන්ට කෑම හදන වීඩියෝ එකක්. හැමෝම කිව්වට සමහරක් අය මගේ කෑම හදන වීඩියෝ බලන්න හුඟක් කැමතියි. ඒක මට රික්වෙස්ට් කරලා තියෙනවා ඔයා කෑම හදන වීඩියෝ දිගටම දාන්න. අපි කැමතියි ඒ කෑම වීඩියෝ බලන්න කියලා. ඉතින් අදත් කෑම හදන වීඩියෝ එකක්. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මගේ කෑම හදන වීඩියෝ එකත් එක්ක. ඉතින් මම අද මේ හදන්නේ කොස් තම්බලා කූරු ගන්න. ඉතින් මම වැඩ ඇරිලා දැන් ටිකකට කලින් ගෙදර ආවේ. මම එනකොට හස්බන්ඩ් කොස් ටික ඔක්කොම සුද්ධ කරලා තිබුණේ. මට තිබුණේ සෝදලා කපලා ලිපේ තියන්න විතරයි. සාමාන්‍යයෙන් කොස් තම්බන්න කොස් කූරු ගාලා ගන්නකොට මේ කොස් ඉරලා තමයි ගන්න කොස් මදුළු. මමත් ඉරලා ගන්න කියලා හදලා පස්සේ මට තේරුණා මට දැන් ඒකට වෙලාව මදි කියලා. මොකද කොස් ටිකක් සෑහෙන ප්‍රමාණයක් තිබුණා. ඒ හින්දා ඉතින් මම ඊට පස්සේ කොස් ටික දිග අතරට කපලා ගත්තා. එතකොට මගේ වැඩේත් ලේසි, කාලය යනවත් අඩුයි. ඉතින් ওই විදිහට කොස් ටික ඔක්කොම කපා ගත්තා. ඉස්සෙල්ලාම කපලා සෝදලා ලිපේ තියාගන්න තමයි දැන් හදන්නේ. මොකද මේ ඕක ඉරේ හිටියනම් මම දන්නවා මට ගොඩක් වෙලාවක් යනවා. අනික මගේ නියම පොත්තත් කැඩිලා අනිවාර්යයෙන්ම යනවා. මොකද කොස් මදුළු එකිනෙක ඉරන්න ගියාට පස්සේ. ඉතින් ওই වෙලාවෙද්දි මම කොස් ටික ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් සෝදලා මම ඒ ටික ලිපේ තියන්න හදන්නේ. මේ ලුණු ටිකක් එකතු කරලා මේ පස්සේ අපේ ආච්චිලා කොස් තම්බනකොට ඉස්සෙල්ලාම ලුණු දාන්න. තැඹුණාට පස්සේ ලුණු දාන්න කියලා. ඒ උනාට ඉතින් මම ඒ වෙනකොට කොස් වලට ලුණු දාලා ඉවරයි. ওই විදිහට කොස් එක තැම්බෙන්න ලිපේ තියලා වැහුවා. මම ඔය ලිපේ තියලා තියෙන්නේ පරණ රයිස් කුකර් එක භාජනයක්. රයිස් කුකර් එක කැඩිලා අයින් කරා. ඊට පස්සේ ඉතින් භාජනයෙන් ප්‍රයෝජනයක් ගන්න නිසා මම දැන් ඒකේ බත් ඔය වගේ තම්බෙන දේවල් එහෙම උයන්නේ කරන්නේ භාජනේ. ඉතින් විසික් කරන්නේත් අපරාධයක් නේ. විසි කරන දෙයකිනුත් ප්‍රයෝජනයක් ගන්න ලැබෙනවා. ඒක හොඳයි. ඉතින් ඒක ඔය විදිහට තැම්බෙන්න තියලා මම ඊගාවට මේ හදන්නේ හොද්දට වමනා කරන පොල් සහ කොස් එකට දාන වමනා කරන පොල් ටික ගා ගන්න. මම උතනදී පොල් ගෙඩි එකමාරක් එකතු කරගත්තා මට මතක විදිහට. මොකද නැත්තම් කොස් එකටත් පොල් දාන තරමට තමයි රස, හොද්දටත් පොල් කිරි වැටෙන තරමට තමයි රස. මගේ පළවෙනි වතාවට මම මේ හොද්ද හදන්නේ. මම කිරි හොදි වර්ග හදලා තියෙනවා. හැබැයි මේ හොද්ද හදන්නේ මම පළවෙනි වතාවට. බලමු රස වෙයිද කියලා. ඉතින් දැන් මේ හදන්නේ හොද්දට වමනා කරන කලවනා ටික කපලා හට්ටියකට දාගන්න. මම ඕගොල්ලන්ට කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවානේ කෑම හදන්න ඒ වෙලාවට හිතන වෙලාවට කන්න. මොකද අනේ මට අරගෙන මේක නෑ කියලා එලා ඉන්න එපා. එතකොට ඔයාලට ඒක හදන්න වෙන්නේ නෑ කියලා. ඉතින් මටත් අද එහෙම මට තිබුණේ තක්කාලි ලුණුයි විතරයි හොද්ද හදන්න. ඕකට හොද්ද හදන්න ඉතින් හුඟක් දේවල් තියෙන්න එපා. හැබැයි මට තිබුණේ නෑ. හැබැයි මම ඒකේ ලත ඇරියෙත් නෑ. හොද්ද හදන්න පටන් ගත්තා. මම මේකට එකතු කරගත්තේ තක්කාලි ලුණුයි කරපිංචයි කහ කුඩුයි
විතරයි. මිරිස් කුඩු එකතු කරගත්තේ නැහැ. ඔයාලා දන්නවනේ මම හොදි හදනකොට මිරිස් කුඩු එකතු කරගන්න නැහැ කියලා. කරපිංචා එකතු කරගත්තා. ඊට පස්සේ මම කරවල එකතු කරගත්තා. මොකද කරවල හොදි තමයි එකතු කරගන්නේ කොස්තම්බලා කූරු ගාලා කන්න. ඒ වුණාට අපේ හස්බන්ඩ්ගේ රික්වෙස්ට් එකක් ආවා බිත්තරක් දාමු හොද්දට කියලා. ඊට පස්සේ මම බිත්තර දුනකොත් හැම්බෙන්න තියුවා. මොකද මේ එතකොට රසයි බිත්තරයි කරවලයි දෙකම දාලානේ. හොද්දේ තියෙන අඩුපාඩු මැකිලා යනවා. කරවල රසයි බිත්තර රසයි එකට ආවට පස්සේ. දැන් මං හදන්නේ හොද්දට උවමනා කරන කිරි ටික මිරික ගන්න. අද මම මිටි කිරියෙම හොද්ද ලිපේ තියන්නේ නැහැ. මිටි කිරි ටික අරගෙන තියලා පස්සේ තමයි මිටි කිරි ටික එකතු කරගන්නේ. මොකද අද හදන්නේ හොද්දක් කන්නනේ. වෙනද නම් ඉතින් කිරියෙන් වෙනකොට නම් මිටි කිරිම ලිපේ තියලා බානවා. දැන් අද එහෙම බෑ. මොකද මේ හොද්දක් හදන්න හදන නිසා ඉතින් කිරි ටික ওই විදිහට අරන් තියලා දිය කිරෙන් අපි මේක ලිපේ තියාගමු. දැන් මගේ වැඩ ටික ඔක්කොම ඉවරයි. හොද්දට උවමනා කරන බිත්තර ටිකත් ওই වෙද්දි හොඳට තැම්බිලා තිබුණේ. මම බිත්තර ටිකෙත් පොත ටික අයින් කරගෙන පැත්තකින් තියාගත්තා. කිරි එකත් වහලා පැත්තකින් තියාගත්තා. බිත්තර වලටත් අර හොද්දේ රස ඇතුළට වදින්න ඕන නිසා මම බිත්තරේ පොඩ්ඩක් ඉරාගත්තා. 4ට 5කට වගේ. මේ වෙන් කරන්න නෙමෙයි අර චුට්ටක් ඉරාගත්තා වගේ තමයි කරේ. එතකොට අර හොද්දේ රස බිත්තරේ ඇතුළටම කාවදින නිසා එතකොට තවත් හුඟක් රසයි. ඇත්තටම මේ හොද්ද රස වේවි කියලා අපි අවසානයේදී බලමු. මොකද මම මේක ෆස්ට් ටයිම් තමයි හදන්නේ. දැන් ඔය වෙලාව යනකොට කොස් එකත් හොඳටම තැම්බිලා හොද්දත් ලිපේ මම මේකට බිත්තර ටිකත් එකතු කරගත්තා. කිරි ටිකත් එකතු කරගත්තා. මට ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා. මට කෝල් එකක් ආවා. ඉතින් මටත් පස්සේ තමයි මතක් වුණේ මම වීඩියෝ එකේ නේද හිටියේ කියලා. ඉතින් මම කිරි ටික එකතු කරලා චුට්ටක් උතුරගෙන එනකොට බෑවා. මොකද කිරි ටික එකතු කරගෙන එනකොට මේ කියන්නේ දැන් හට්ටියේ රසනේ තියෙන නිසා කිරි ටික අර උතුරාගෙන එනකොටම බෑවේ නැත්තම් හොදි ටික හිඳෙනවා. ඒ නිසා මම බාගත්ත නැත්තම් හොදි කන්න වෙන්නේ අපිට. දැක්කා නේද කොච්චර අඩුපාඩු තිබිලා ඒ හොද්ද හැදුවත් ඒ හොද්දේ පාට. එතකොට රස අපිට රස පාට පේනවා නේද? ඇත්තට මේ හොද්ද මාරම රසකට තිබුණා. ඉතින් මගේ වීඩියෝ කෑම වීඩියෝස් බලන අයත් කියනවා අපි කැමතියි ඔයා හදන මේ වීඩියෝ වල හදන කෑම කන්න කියලා. ඉතින් මම දවසක උත්සාහ කරනවා ඔයගොල්ලන්ටත් මම හදන කෑම එකක් දෙන්න. ඉතින් බලමු අපි එහෙම කරන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔය වෙලාවේ මම හදන්නේ කොස් එකට පොල් ටික දාලා ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඇත්තටම මට මේ වීඩියෝ එක එඩිට් කරන වෙලාවෙත් අනේ දැන් කන්න තිබ්බනම් කියලා හිතුණා. මේ මොකද ඒ තරම් මට ඒ හොද්දේ රසයි කොස් කුරු ගහපු එකේ රසයි මතක් වෙනවා. ඇත්තටම හොඳටම රසයටම තිබුණා. ඇත්තටම අපිට දෙයක් يعني හදන්න දන්නේ නැහැ කියලා හිතන්නකෝ. අපි හදන්නේ ෆස්ට් ටයිම් කියලා හිතන්නකෝ. අපිට ෆස්ට් ටයිම් හදනකොට වැරදුනා කියලා හිතන්නකෝ. ඒත් අතාරින්න එපා. දෙවෙනි වතාවේ ඒ වැරදි හදාගෙන උත්සාහ කරන්න. කෑම නෙමෙයි මොන දේ කරන්න ගියත් අපිට පළවෙනි පාර වැරදුනොත් දෙවෙනි පාරේ ඒ වැරද්ද හදාගෙන උත්සාහ කරන්න. අනිවාර්යෙන්ම අපිට බැරි වෙන්නේ නැහැ. පුළුවන්.
ඉතින් අද අපේ ගෙදර මෙනු එක කොස් කූරු ගාලා කරවලයි බිත්තරයි එකට දාලා කිරි හොදි හදලා ඉතින් අපි දැන් කන්න තමා හදන්නේ. ඇත්තටම රසයි මම ඔයාලටත් කිව්වා ඉස්සෙල්ලත් ඇත්තටම හුඟක් රසයි. මම ඔකට එකතු කරගත්ත වේලිච්ච මිරිස් තිබිලා ඒවත් මොකද ඉතින් අදත් වෙනදා වගේම ඉස්සෙල්ලාම පිගාන්න වෙදන්නේ ව්‍යාජිට. එයා හරි කැමති ඒ වගේ කෑම කන්න. මේ එයා සාමාන්‍යයෙන් බත් එහෙම වෙලා දුන්නා මොනම හරි කියනවා අඩපාඩුවක් ලුණු මදි මිරිස් ටිකක් තිබ්බනම් හොඳයි එහෙම කියලා. හැබැයි මේ වගේ දෙයක් හදලා දුන්නාම ඇත්තටම රහයි කියනවා. එයාගෙන් රහයි කියලා වචනයක් අහන්න බොහොම අමාරුයි. හැබැයි මේකටත් එයා රහයි කිව්වා. ඇත්තටම රහට තිබුණා. ඉතින් ඔයගොල්ලන්ටත් දැක්කම කන්න හිතුණා නේද? ඇත්තටම මටත් මේක එඩිට් කරන වෙලාවේ කන්න හිතුණා අපහු තිබුණා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් ඔය රසම රස කෑම පිගානේ ඔය විදිහට පෙන්නනින් ගමම මම අදට ගිහිල්ලා එන්නම්. ආපහු අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. ඒ වගේ මතක් කරන ඔයගොල්ලෝ තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. bye